මා මේ ඇඟට දැනෙන්න ධර්ම දේශනාවක් උන්වහන්සේ කරනවා. ඇඟට දැනෙන දේ සිතට දැනුණන් පස්සේ මිනිස්සු වෙනස් වෙනවා. ඒක නිසා අපට පුළුවන් හැටියට හැබැයි ඒ වගේම මහා චෝදනාවන් ගොඩකුත් තියෙනවනේ. අද දවසේ නම් මං හිතන්නේ කහවත්තේ මේ වැඩ කටයුත්තත් එක්ක ගයාන් ගුරුගේ කියන නාමයත් එක්කම අපේ හාමුදුරුවන්ට විවිධාකාරයේ දේවල් කියාවි. ගුවණෙන් වැඩියා අද තව දේවල් කියාවි. හැබැයි වැඩක් කරන්න මිනිස්සු එක්කාසු වෙන්න ඕනේ. ඒකටත් හේතුවක් තියෙනවා. අද උන්වහන්සේගේ උපාධි ප්‍රදාන උත්සවයේ දහවල් 11ට 12ට ඉවර වුණාන් පස්සේ මේ ස්ථානයේ හවස 2ට බණක් කියන්න බෑ. කොළඹ ඉඳන් මෙතනට එන්න. ඒක නිසා ගයාන් තීන්දුවක් ගත්තා. මම මේ බණ කටයුත්ත නැතිනම් මේ ධර්ම දේශනාව මිනිපුර සාදුනාදේ කොහොම හරි අම්මා අප්පච්චිගේ අම්මා තාත්තගේ විවාහ සංවත්සර දිනයටම කරන්න ඕනේ. එකම විකල්පයයි තිබ්බේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසලින් උන්වහන්සේව කැඳවා ගත්තන් පස්සේ ගුවනින් මේ කහවත්ත භූමියට කහවත්ත උතුමන්ගේ නිවස කරා ගෙන එන්නට තියෙන හොඳම ඉක්මන්ම ක්‍රමවේදය එතුමන් භාවිතා කළා. නැත්නම් හෙට ඉඳනුත් ඒකටත් මොනවා හරි දෙයක් කියන්න සූදානම් මිනිස්සු මෙතන නැහැ. ලෝකයේ ඕනතරම් ඉන්නවා. ඔව්. දැන් බලන්න